අයිබෝන් සිල්ම දනට අපි අද ඉන්නේ tradiview.com කියන පලට්ෆෝර්ම් එකෙන් ඔයාලට මේ මම දැගන්න එකට විල්ලා වලට මේ අපේ ඩවලෝඩ් කරගන්න පුළුවන් මෙතන පලේස්ටෝ එකට ගිල්ලා tradiview.com එමත tradiview කියල සර්ච් කර අප ඩවලෝඩ් කරගන්න පුළුවන් එමනත්ත වාට පුළුවන් ඇප්ස්ටෝ කියල tradiview කියල සර්ච් කර අපේ ඩවලෝඩ් කරගන්න එමනත්ත වාලට මොකක් ප්‍රශ්නයක් කරගන්න බැරි ප්‍රශ්නයක් පසුබීමක් නම් තියෙන්නේ ඔයාලට පුළුවන් Chrome එකට ගිහලා tradiview.com කියන වෙබ්සයිට් එක ලොග් වෙන්න. වෙබ්සයිට් එක ලොග් වුණාට පස්සේ නැත්නම් ඇප් එකට අපි ටච් කරලා ඇතුළට ගියාට පස්සේ ඕපන් කරාට පස්සේ ඔයාලට එන සාමාන්‍ය වෙබ්සයිට් එක රෙජිස්ටර් වෙන විදියට ගිහලා රෙජිස්ටර් වෙන්න. ඉතින් ඔයාලට තියෙන්නේ සාමාන්‍ය විදියට රෙජිස්ටර් වෙන්න අවශ්‍ය ඩීටේල් ටික දීලා කාඩ් ඇඩ් කරන්න යන්න එපා. ප්‍රෝ ප්ලෑන් ගන්න යන්න අවශ්‍ය නැහැ. ඔයාලා දැනට ස්ටොක් මාකට් එකේ අවශ්‍ය මූලික ඇනලයිස්ටි කරගන්න සහ අපිට මේකෙන් කරගන්න පුළුවන් ගොඩක් වැඩ තියෙනවා. ඔයා නවකයෙක් නම් එහෙම නැත්නම් ඔයා ගොඩක් කාලයක ඉඳන් tradiview යූස් කරන්නේ නැතුව ඉන්න කෙනෙක් නම් tradiview කියන එක දන්නේ නැති කෙනෙක් නම් ඔයා tradiview කියන platform එක ගොඩක් වැදගත් දෙයක් වෙයි. CSE එකේ කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් එකේ අනිවාර්යෙන් ඉන්වෙස්ට්මන්ට් කරන්න කලින් මම මේ කියන ට්‍රික් එක අනිවාර්යෙන්ම යූස් කරන්න ඔයා අලුත් කෙනෙක් නම් මම මේ කතා කරන්නේ මේ වෙලාවේ අලුතෙන් ගන්න අය ගොඩක් අය මැනිපියුලේට් වෙනවා එක එක්කෙනා කියන දේවල් වලට මේ ෂෙයාර්ස් බයි කරන්න මේක බයි කරන්න ඊට පස්සේ මේ කම්පැනි එකෙන් බයි කරන්න එහෙම. නමුත් අපිට ඒක බයි කරන එක හරි. අපි යාලා කියන දේ අහන එක හරි. හැබැයි මාකට් එකේ අපි බයි කරොත් අපි මැරෙන්න කලින් අඩුම තරමේ ඒ ෂෙයාර්ස් වල ප්‍රයිස් එක එකපාරක් හරි අපිට අප් වෙලා ප්‍රොෆිට් ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක තමයි සරලම කතාව. සෝ අපිට එහෙම ප්‍රොෆිට් ගන්න පුළුවන් කාලයක් ඒ කියන්නේ අඩු කාලයකදී අප් වෙන කම්පැනිස් මොනවද කියලා බලා ගන්න එක තමයි අපි මේ වෙලාවේ කරන්න උත්සාහ කරන්නේ. අපි ඒකට පාවිච්චි කරන්න මේ tradiview.com කියන platform එක. මේකේ ගොඩක් දේවල් තියෙනවා foreign currencies, stocks, crypto ඊට පස්සේ ෆියචර්ස් බොන්ස් හැමදේම තියෙනවා. ඊට පස්සේ අපි දැන් කතා කරමු කොහොමද අපිට අදාළව අපිට දැන් CSE එකනේ අපේ ශ්‍රී ලංකාවේ තියෙන අපේ මාකට් එක. ඊට පස්සේ අපි මේ මාකට් එකේ අදාළ සමාගම් වලට ගිහිල්ලා අපි බලමු අපි තෝරගත යුතු ඒ කියන්නේ දැන් අපිට ඇනලයිස් එකක් කරන්නත් ෆෝකාස්ට් එකක් කරන්නත් අපි සමාගම් කීපයක් ඉස්සෙල්ලා තෝරගන්න ඕනේ. එතකොට තෝරගත යුතු සමාගම් කීපය මොනවද කියන එක. ඇයි එහෙම තෝරගන්න ඕනේ කියන එක මම කලින් කිව්වා. අපි එහෙම තෝරගන්න අවශ්‍ය වෙන්නේ අපි එහෙම තෝරගත්තේ නැත්නම් මාකට් එක කවදා හරි අප් එකකින් අපිට එන්න වෙනවා. ඒකට හේතුව තමයි සමහර කම්පැනිස් තියෙනවා. ඒ කම්පැනිස් වල ලොකු මේ බයර්ස්ලා සෙලර්ස්ලා ප්‍රමාණයක් ෂෙයාර්ස් බයි කරලා සෙල් කරන ඉන්නවා. සෙල් කරලා තියෙනවා. ලොකු ඩිමාන්ඩ් එකක් ලොකු සප්ලයි එකක් හැමතිස්සෙම තියෙනවා. එතකොට මාකට් එක බොහොම ඉක්මනින් අප් වෙනවා ඩවුන් වෙනවා. එතකොට අපිට සාමාන්‍යයෙන් මාසයක් වගේ ඇතුළත අපි ටාගට් එක හැටියට මාසයක් වගේ ඇතුළත අපිට පුළුවන් අපිට අදාළ ටාගට් එකට ප්‍රයිස් එක යනකම් බලන් ඉන්න අපේ ඇනලයිස් එක හරිනම් ඔයාලගේ ඇඩ්වයිසර්ස් ලගේ ඇනලයිස් එක හරිනම් ඔයාලගේ ඇනලයිස් එක හරිනම් බලන් ඉන්න පුළුවන්. ඇනලයිස් එක වැරදි නම් ඉතින් වැරදි පැත්තට යනවා. මම කියන්න උත්සාහ කරන්නේ බොහොම ඉක්මනින් මූව් වෙන මාකට් හොයාගන්න එක තමයි අපිට වැදගත් වෙන්නේ. එතකොට අපිට මන්ත්ලි සැලරි එක වගේ අපිට ඇනලයිස් එක කරනම් මේක මාසෙට සැරයක් අපිට ප්‍රොෆිට් කරන්න පුළුවන් හැකියාව ලැබෙනවා. රයිට් අපි බලමු ප්ලැට්ෆෝම් එකට ගිහලා කොහොමද මෙතන අපිට අදාළ වැඩ කටයුතු ටික කරගන්න කියලා. රයිට් ප්ලැට්ෆෝම් එකට ගිහලා සාමාන්‍යයෙන් රෙජිස්ටර් වුණාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ තමා ස්ක්‍රීන් එකේ පෙන්නන්නේ ඇප් එක. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන මේ තියෙන මම මේ ඉන්නේ කැලණි කේබල් වලට ඇවිල්ලා ඉන්නේ. ඔයාලට පුළුවන් එතන ක්ලික් කරගන්න. රයිට් මෙතන කැලණි කේබල් නෙමෙයි ඔයාලගේ එක්ක යූරෝ USDT එහෙම නැත්නම් වෙන මොකක් හරි දෙයක් තියෙයි. රයිට් මම මේ කරන දේවල් කරන්න යන්න එපා. මම මේ ඔක්කොම ටික රීසෙට් කරන්න යන්නේ. අපා මුලින් ඉඳන් ඔයාලට පැහැදිලි කරලා දෙන්න. රයිට් මෙතන කැලණි කේබල් කියලා තන ඔයාලා යූරෝ USD එහෙම නැත්නම් ගෝල්ඩ් නැත්නම් මොනවා හරි දෙයක් ඇති. ඒක ප්‍රශ්නයක් නෑ. මේ කැලණි කේබල් කියලා දැන් මෙතන පෙන්වන තැන මෙහෙම ක්ලික් කරගන්නවා අපි. ක්ලික් කරාට පස්සේ උඩින් එනවා all කියලා එක. ඊට පස්සේ එනවා මෙතනින් stocks, funds, futures, forex, crypto, indices සොහම කීපයක් එනවා. දැන් අපි මේ වෙලාවේ අපි
වැදගත් වෙන්නේ ස්ටොක්ස් සම්බන්ධව කටයුතු කරන්න. සෝ අපි යනවා මෙතන ස්ටොක්ස් කෙන ක්ලික් කරනවා. ක්ලික් කරලා දකුණු අත පැත්තේ ඔයාලට පේනවා මෙතන තියෙනවා මෙන්න මේ අයිකන් එක. මෙන්න මේ අයිකන් එක ක්ලික් කරන්න. ඒ අයිකන් එක ක්ලික් කරාට පස්සේ උඩ තියෙන search by source කියලා search bar එකේ type කරලා අපිට පුළුවන් එතන type කරන්න CSE. right CSE කියලා type කරලා back වුණාම මෙතන තියෙනවා කොළඹ stock exchange කියලා. අපි මේක තෝරගන්නවා. ඊට පස්සේ අපි ආපහු back වෙනවා. charts කියලා ආපහු back වෙනවා. right charts වලට යන්න අවශ්‍ය නැහැ. back වුණාට පස්සේ එකපාරක් back වුණාට පස්සේ ඔයාලට පේනවා උඩින් ඉඳන් පල්ලෙහාට තියෙන list එක. Zone Keels Holding තියෙනවා, සම්පත් තියෙනවා, Commercial, JF Colombo, Hemas Brown, Access, RIL, right real estate මම හිතන්නේ ඔව් right ඊට පස්සේ මෙතන මේ උඩම තියෙන දැන් ඔයාලට තියෙනවා නම් විශේෂ කැටගරි එකක් ඔයාලා මේ සෙක්ටර් එකේ ඉන්වෙස්ට් කරන්න කියන එක ඔයාලට කැටගරි එකක් තියෙනවා නම් ඔයාලා කල යුතු දේ තමයි කැටගරි එකට අදාළ කම්පැනිස් වල කෝඩ් එක ඔයාලා ගාව තියාගන්න එක. රයිට් මම මේ කියන්නේ අපි එහෙම කරන්නේ නැතුව පොදුවේ ගත්තාම අපිට වැඩක් නැහැ මේ වෙලාවේ අප් වෙන්නේ හොටෙල් මේ සෙක්ටර් එකද එහෙම නැත්නම් හෙල්ත් සෙක්ටර් එකද එහෙම නැත්නම් මේ ටෙක්නොලොජිද ඒක මේ මට පුද්ගලිකව අත්‍තරම මම අදාළ කරගන්නේ මම අදාළ කරගන්න මේ වෙලාවේ වැඩිම මූවමන්ට්ස් දෙන්න පුළුවන් තරම් වොලටිලිටි එකක්. ඒ කියන්නේ මාකට් එක අප් ඩවුන් වෙන්න පුළුවන්. අඩුම කාලයකදී අප් ඩවුන් වෙන්න පුළුවන් මාකට්ස් මේ කම්පැනිස් මොනවද කියන තමයි මම මේ වෙලාවේ ફોකස් කරන්නේ. එතකොට අර විදිහට අපි සිලෙක්ට් කරගත්තාම අපිට මෙන්න මේ උඩින් පල්ලෙහාට යන ලිස්ට් එක. හරිද? මේ මෙතන කලවමකට තියෙන ඔක්කොම ටික. it's okay. ඒ ගැන එච්චර ප්‍රශ්නයක් කරගන්න එපා. ඔයාලා අර විදිහට කැටගරයිස් කරන් තියෙනවා නම් ඔයාලා අදාළ මේ කම්පැනිස් වල කෝඩ් එක උඩින් ටයිප් කරලා ඔයාලට යන්න පුළුවන්. මේ OJKH වගේ ඊට පස්සේ උතනින් පෙන්වනවා එක එක කම්පැනිස් අපි ටයිප් කරපුවාම මම ඒක යන ඉස්සරහට පෙන්වන්නම්. JKH ටයිප් කරමුකෝ. JH right මෙන්න මේ වගේ ටයිප් කරපුවාම ඔයාලට මෙතනින් පොප් අප් වෙලා එනවා ලිස්ට් එකේ ෆිල්ටර් වෙලා JKH කියන එක. ඔයාලට අදාළ කැටගරි එකක් තියෙනවා නම් ඒ කැටගරි එකේ එහෙම දේවල් අපි ලිස්ට් එකෙන් තෝරලා අදාළ කැටගරි එකට අදාළ chart එකට යන්න පුළුවන් එතනින් එහා පැත්තට. දැන් මම කතා කරන්න යන්නේ එහෙම දෙයක් නෙමෙයි. මම දැන් කතා කරන්න යන්නේ අපිට තියෙන මුළු කම්පැනිස් වලින් අපිට බයි කරන්න හොඳ ඔපචුනිටිස් තියෙන කම්පැනිස් මොනවද කියන එක. ඒකට හේතුව තමයි මම කලින් කිව්වා වගේ අපි මැරෙන්න කලින් මේක ප්‍රොෆිට් කරන්න ඕන. සෝ අපි බලමු ජෝන් කීල්ස් එකට ගිහිල්ලා ජෝන් කීල්ස් හෝල්ඩින් PLC තියෙනවා උඩම ඒක ටච් කරලා බලමු මාකට් එකේ කොයි වගේ මූවමන්ට් එකක් පෙන්නනද කියලා. 1 day කියන එක සාමාන්‍යයෙන් ඕන මාකට් එක අප් ඩවුන් වෙන්න පුළුවන්. අපි බලමු 1 hour average දාගෙන right මේ තියෙන 1 hour වල මාකට් එකේ මූවමන්ට් එක මේනේ ජෝන් කීල්ස්. හරිද? මේ තමයි උඩම තියෙන එක. ඒක මාකට් එක වලට පේනවා. දැන් යම් කෙනෙක්ට තියෙනවා නම් මෙතන ඇනලයිස් එකක් කරලා එයාට තියෙනවා නම් මෙන්න මෙතනින් එයාලට බයි කරන්න බලාගෙන ඉන්නවනම් ෂෙයාර්ස් පිළදී ගන්න බලාගෙන ඉන්නවනම් එයාලට පුළුවන් එතනින් පිළදී ගන්න. ඇනලයිස් එක සාර්ථකව කරපු කෙනෙක් නම් රයිට් ඒ වගේ දේවල් කරන්න හැකියාව තියෙනවා. අපි බලමු මේකට කොච්චර කාලයක් ගත වෙලා තියෙනවද කියලා. මම දැන් මේ ඔක්කොම කම්පෙයාර් කරලා පෙන්නනවා වලට අපිට මෙතන ඉඳන් මෙන්න මේ ප්‍රයිස් එක මූව් වෙන්න ගත වෙලා තියෙනවා දවස් 13ක්. ප්‍රයිස් එක මූව් වෙලා තියෙනවා 12.2කින්. ප්‍රයිස් එක 12.2කින් මේ වෙනකොට මූව් වෙලා තියෙනවා අප්සයිඩ්. ඊට පස්සේ තව කෙනෙක් මෙන්න මේ කාලේදී දැන් මෙන්න මෙතන හිතන්න මම මෙන්න මෙතන ක්‍රොස් එක මාක් කරලා තියෙන දැන් මෙන්න මේ කාලේදී බලන් ඉන්නවා ප්‍රයිස් එක මෙන්න මේ ලෙවල් එකට ඩවුන් වෙනකම්. එයාට බොහොම ඉක්මනින් බලන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඇවරේජ් ගත්තාම ජූලි ඔක්තෝබර් මාස කිහිපයක් කරලා ප්‍රයිස් එක ඩවුන් වෙලා තියෙනවා. ඒ කියන්නේ ලොකු රේට් එකකින් ඩවුන් වෙලා තියෙන එක තමයි මෙතන 123කින් ඇවරේජ් ගත්තාම 121.59 121.59කින් ඩවුන් වෙලා තියෙනවා
දවස් 108ක් ගිහින් තියෙනවා ප්‍රයිස් එක ඩවුන් වෙන්න. රයිට්. මම මේ කතා කරන්නේ ජෝන් කීල්ස් ගැන. මේ මෙච්චර ලොකු ඩවුන් එකක් අවශ්‍ය නැහැ. ඉතින් බයි කරන කෙනෙක්ට මේ දැන් මෙතන මාකට් එකේ අපි හිතමු මෙන්න මෙතන කෙනෙක් බයි කරනවා ඇනලයිස් එකක් කරගෙන මේ ප්‍රයිස් එක ලෝ මේ වෙලාවේ ඇවරේජ් ප්‍රයිස් එක 18යි 3යි 18යි සම 3යි. ඊට පස්සේ මෙතන තියෙනවා 25.9ට අප් වෙලා තියෙනවා 141ක මූවමන්ට් එකක් තියෙනවා දවස් 99කදී. 141ක මූවමන්ට් එකක් කියන්නේ ලොකු දෙයක්. රයිට්. අපි දැන් මේ තියෙන්නේ උඩම තියෙන එක. ඊට පස්සේ තියෙනවා සම්පත් කොම්බැංක් එක තියෙනවා GF පැකේජ් තියෙනවා. මම බලාගෙන කට්ටිය එක දේවල් තියෙනවා. එක දේවල් කියනවා GF වලට ඩවුන් වෙන කතාවක්. ඒක මාකට් එක වැරද්දක් නෙමෙයි. ඔයාලට ඇනලයිස් එක කරගන්න බැරි අඩුපාඩු ඇත්තේ. සමහර විට අම්මට සිරිඩෑ නෑ මාකට් එක තාම මේ අලුතෙන් කොහෙද දාලා තියෙන්නේ. බයස් සෙරස් ඉන්නවා. ඒ මාකට් එක මූව් වෙන්නේ නැහැ තාම. ඒ කියන්නේ අලුතෙන් ඕපන් කරපු ගමන් පුරා කියලා ගන්න කට්ටියක් ඉන්නවනේ. එතකොට ඒ කට්ටියට මේ ඒ කට්ටියට ලොකු ඩිමාන්ඩ් එකක් තියෙනවා මේ වෙලාවේ මාකට් එක ඇතුලේ. අපි බලමු ඉතින් යාර දවසක මාකට් එක අපිට හදලා දෙයි. රයිට්. ඊට පස්සේ අපි බලමු හේලිස් එකට පොඩ්ඩක් ඇහදාලා මොන වගේ දෙයක්ද තියෙන්නේ කියලා. හේලිස් එකෙත් ලොකු සාමාන්‍ය ඇවරේජ් අප් එකක් තියෙනවා. ඒ කියන්නේ කාලයට සාපේක්ෂව හොඳ අප් එකක් තියෙනවා. රයිට්. මම ඒකත් ඔහොම මෙෂර් කරලා බලන්නම්. ඊට පස්සේ අපි යන් මේක මෙෂර් කරලා ඉවරලා අපි යන් ඉස්සරහට 117ක අප් එකක් තියෙනවා දවස් 61කදී. රයිට්. රයිට්. අපි දැන් යන් ඊට පස්සේ මෙතන අපි එක ලෙටර් එකක් ටයිප් කරමු. ඒක ලෙටර් එක ටයිප් කරාට පස්සේ මෙතනින් යනවා ඒ ලෙටර් එකෙන් පටන් ගන්න කෝඩ් එක තියෙන කම්පැනිස් ටික මෙතනින් ලිස්ට් වෙලා අපිට එනවා. අපිට ඊට පස්සේ උඩින් මෙන්නේ අර අපි කලින් බලුවා වගේ ඒ ලෙටර් එකට අදාළව වැඩිම වොලටිලිටි එකක් තියෙන මාකට් එක තමයි උඩින් මෙන්නේ ඇක්සස් ඉන්ජිනියරින් එක. අපි දැන් බලමු යටටම ගිහිල්ලා යුනිසිස්ට් ඉන්ජිනියරින් කියලා එකක් තියෙනවා. ඇනිලානා හොටෙල්ස් ඇන්ඩ් ප්‍රොපර්ටිස් එකක් තියෙනවා යුනිසිස්ට්. අපි යුනිසිස්ට් එක බලමු. යුනිසිස්ට් එකේ තියෙන්නේ සාමාන්‍ය ඇවරේජ් මට්ටමේ මූවමන්ට්ස් මේ වෙලාවේ. රයිට්. අනිත් දේ තමයි අපිට දකින්න පුළුවන් මේ මෙතන ලිස්ට් එක අපිට පෙන්වන්නේ මේ අදාළ කාලවකවානුවේ මූවමන්ට් එක. දැන් මෙතන සමහර කෙනෙක්ට හිතන්න පුළුවන් මේ දැන් මේ පැත්තෙත් ඒ කිව්වට ලොකු මූවමන්ට් එකක් තියෙනවා ඩවුන් වෙලා. එතකොට ඒක අපිට ඇයි සිලෙක්ට් කරන්න බැරි කියලා හිතෙන්න පුළුවන් තව කෙනෙක්ට. නමුත් මෙතන අපිට පෙන්වන්නේ මේ කාලවකවානුවේ ඉහළට ඒ කියන්නේ වැඩිම බයස් සෙලර්ස් ප්‍රමාණයක් ඉන්න එක. කලින් මූණට වඩන්නේ මේ වෙලාවේ කවුරුත් ඉන්ටරෙස්ටින් නැත්තම්. ඒක තමයි සරලවම කියන්න තියෙන දේ. මේ වෙලාවේ ඉන්ටරෙස්ටින් නම් මාකට් එක බොහොම ඉක්මනට අප් වෙන ඩවුන් වෙන්න තියෙන අවස්ථා වැඩි. මේ තියෙන්නේ අපි ටයිප් කරේ මේ අකුර මෙතන තියෙන්නේ යුනිසිස්ට් ඉන්ජිනියරින් කියන එක. අපි බලමු එක්ස්ට්‍රා PLC එක මොන වගේ මූවමන්ට්ස් දෙන්නේ කියලා. රයිට්. 2022 මෙතන දීලා තියෙනවා. එතනින් ලොකු මූවමන්ට් එකක් දීලා තියෙනවා. ඊට පස්සේ සාමාන්‍ය ඇවරේජ් මූවමන්ට්. මෙන්න මේ වගේ වල ගියාට කමන්නේ. ඔයාලට ලොන්ග් ටර්ම් ඉන්වෙස්ට් කරන්න පුළුවන් නම් මේක ෆයිනෑන්ෂල් ඇඩ්වයිස් එකක් නෙමෙයි. මේක මගේ පර්සනල් ඔපිනියන් එක මම ඔයාලට කියන්නේ. ඔයාලට පුළුවන් මේකෙන් ඔයාලගේ ඔය ටුවර් එකට ඔය ජර්නි එකට යමක් එකතු කරගන්න. රයිට්. ඊට පස්සේ අපි බලමු නැවතත් ඒ අකුර ටයිප් කරලා අමාන උඩින් තියෙන ඇක්සස් ඊට පස්සේ තියෙන අමාන. අපි ඇක්සස් වලට මේ ඇක්සස් එකේ මොකද්ද බලමු. ඔයාලට පැහැදිලිව පේනවා මම කියන දේ අප් ඇන්ඩ් ඩවුන් වෙන්න තියෙන මේ ටයිම් එකේ වෙනස. රයිට්. අර බොහොම කාලයක් ගත වෙනවා. මේ වෙච්චර කාලයක් ගත වෙන දේවල් නෙමෙයි. ඉතින් ওই විදිහට ඔයාලට කවුරු හරි කියනවා නම් මාකට් එකක් සිලෙක්ට් කරගන්න කියලා. හරිද? අඩුම තරමේ මේ කම්පැනි එකේ ඉන්වෙස්ට් කරන්න කියලා කවුරු හරි කියනවා නම් ඔයාලා ඉන්වෙස්ට්මන්ට් එක කරන්න කලින් ඊට අදාළ හිතන්න කැටගරි එකට යන්න බෑ කියලා. එහෙම වුණොත් ඔයාලට පුළුවන් දැන් මේක තියෙන්නේ මේ ඇක්සස් එකනේ. ඇක්සස් එකට
දැන් කවුරු හරි ඉන්වෙස්ට් කරන්න ගියොත් ඔයාලට පුළුවන් ඒ යකුර ටයිප් කරලා ඒ ලිස්ට් එකේ ඒ යකු ටයිප් කරලා පස්සේ ලිස්ට් එකේ ඔයා ඒ කියන කම්පැනි එක තියෙන්නේ මොන ප්ලේස් එකේද කියලා බලන්න. රයිට්. අඩුම තරමේ 50%ක්වත් උඩින් තියෙනවා නම් අපිට යම්කිසි මට්ටමක ප්‍රගතියක් දවසක බලා ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. අපි බලමු. ලංකාවේ ස්ටොක් මාකට් එක ලොකු වොලටිලිටි එකක් නැහැ. මොකද ලංකාවේ ස්ටොක් මාකට් එක එච්චරටම මිනිස්සු අතර ප්‍රචලිත නැහැ. සහ මිනිස්සුන්ට ඒ අවබෝධයක් නැහැ. එයාලා කවුරු හරි කියන දෙයක් අහලා ඉන්වෙස්ට්මන්ට් එකක් කරන එක තමයි සිද්ධ කරන්නේ. හරි, ඔයාලගේ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයාලට මේ වීඩියෝ එකෙන් ගන්න දෙයක් තිබ්බනම් අනිවාර්යෙන් මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. ඔයාලට ප්‍රශ්න එහෙම නැත්නම් චාට් එක අපි බයි කරන්නේ කොතනින්ද, සෙල් කරන්නේ කොහොමද කියන එක අපි ඇනලයිස් එකක් කරන්න ඕනේ. අපි ඒ ගැන ඉස්සරහ කතා කරමු. මේ ගැන ප්‍රශ්න තියෙනවා නම් දාන්න. අර ප්‍රයිමරි එකේ ඉන්න පොඩි ඔය ප්‍රාථමික ළමයි වගේ මම මොකද්ද බයි කරන්න ඕනේ, මම මොකද්ද සෙල් කරන්න ඕනේ කියලා අහන්න එපා. මේකට පොඩි කැපකිරීමක් කරන්න ඉගෙන ගන්න. ඉගෙනගෙන කැපකිරීමක් කරලා ඊට පස්සේ ඔයා තනියම මේ දේවල් ටික කරගෙන යන්න පුරුදු වෙන්න කියලා මම ඔයාලට මතක් කරනවා. අනිවාර්යයෙන් සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. ඔයාලට මේ වීඩියෝ එකෙන් මොකක් හරි වැඩක් වුණා නම්. රයිට්. එහෙනම් බොහොම ස්තුතියි.